මෙතන තියෙන්නේ මේ සිරකරුවන්ට ජල ස්නානය පිණිස සකස් කරපු ටැංකියක්. හැබැයි එක සිරකරුවෙකුට වතුරු බාල්දි 20යි නාන්න පුළුවන්. බන්ධනාගාරයේ ඇතුලේ වරදක් කරපු අය මෙන්න මේ කරුවල සිරකුටිවල රඳවා තැබූ බව සඳහන් වේ. ඒ කෙතරම් කරුවලද කියනවා නම් ඇතැම් සිරකරුවන්ගේ S2 පවා ඇතැම් සිරකරුවන්ගේ S2 පෙනීම පවා අඩු වුණු බව සඳහන් වෙනවා. මේ තියෙන්නේ සිරමැදිරියට පිටුපසින් තියෙන බෝධින් වහන්සේ. සිරකරුවෝ මේ බෝධින් වහන්සේ වැඳ පුදාගෙන තියෙනවා. මේ බෝධින් වහන්සේට පිටින් තියෙන්නේ එල්ලුම් ගහ. කවදාකවත් මේ බෝධින් වහන්සේගේ අතුසාකාවක් එල්ලුම් ගහ පැත්තට හැදුන්නේ නැති බවයි සඳහන් වෙන්නේ. මේ තියෙන්නේ එල්ලුම් ගහට නියම වෙච්චි සිරකරුවන් අවසන් දවස් 7 ගත කරන කුටි 7. මෙහි සමහර සිර කුටිවල වැසිකිළියක් තිබුණත් සමහර කුටිවල වැසිකිළියක් දකින්නට ලැබෙන්නේ නැහැ. මේ බන්ධනාගාරේ සාමාන්‍ය වැරදි කරපු අය ජීවිතාන්තය දක්වා සිරගත කළ අය ඒ වගේම එල්ලුම් ගහට නියම වෙච්ච අය කියන සියලු වැරදිකරුවන් රඳවා තබපු බන්ධනාගාරයක් බවයි සඳහන් වෙන්නේ.